ඇයි අම්මේ කකා ඉද්දි ගැහුවේ? අම්මා ඈ කාලකන්නියෝ උඹට අමතක වුණාද මං කුඩම්ම කියලා? උඹගේ කාලකන්නිකමට උඹගේ අම්මත් මැරුණා. දැන් උඹ තාත්තත් මරාගත්තා. මේ ගෙදර වැඩ වෙන්න ඕන මට ඕන විදියට. තවත් මේ ගෙදර ඉන්න බෑ උඹට. ඵලයන් යන්න රෙදි ටිකක් තරම්. මං කොහේ කියලා යන්න දම්මේ? අනික මේ ගෙදර ඉන්න මටත් අයිතියක් තියෙනවා. මොකද මේගේ හැදුවේ මගේ තාත්තනේ. උඹ එමෙද ඉතින් ඉන්නේ? මායකා මැරෙන්න කලින් මේගේ මගේ නමට මං ලියාගත්තා. මොකද අම්මේ කෑ ගහන්නේ? බලහංග මල්ලි අම්මා මට ගෙදරින් යන්නලු. මං කොහේ කියලා යන්නද මල්ලි? උඹවත් පොඩ්ඩක් අම්මට තේරුම් කරලා දියන්කෝ. මොනවා තේරුම් කරන්න දෙයක්ෝ උඹ වගේ කාලගන්නියෙක් ඉඳියොත් උඹේ අම්මටයි තාත්තටයි වෙච්ච දේ තමයි අපිටත් වෙන්නේ. කන පලා ගන්න තු ගෙදරින් එළියට බහැපන්. උඹ රෙදි ටික ගන්නවත් ගේ ඇතුළට එන්න ඕනේ නෑ. මමම ගිහිල්ලා රෙදි ටික ගෙනල්ලා දෙන්නම් මෙතනට. මෙන්න උඹගේ රෙදි ටික. අම්මේ මං උදේ ඉඳන් මුකුත් කාලා නැහැ. මට මේ බට්ටි කනගන්වත් මෙතන වෙලා ඉන්න දෙනවද? උඹට මම එකපාරක් වනේද අම්මා කියන්න එපා කියලා. කොහොදියම් මේට උඹට කන්නවත් දෙන්නේ නැහැ. ඵලයන් යන්න. ඔයාලා මට මොන විදියට සැලකුවත් මං ඔයයි මල්ලි එක්ක තරහ නෑ අම්මේ. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට කියන්න. මං අනිවාර්යෙන් එන්නම්. මම යනවා අම්මේ. අම්මේ මේ ගේ හදන්නත් එපෑ. අම්මගේ නමට ඔප්පුව තියෙනකොට ලෝන් එකක්වත් ගන්න බෑ. අම්මට පුළුවන් ද මගේ නමට ලියලා දෙන්න? ගේ හදන්න ගත්ත තීරණයට පුතේ මං කැමති. කෝ දෙන්නක පුතේ මං ලියලා දෙන්න. සුදු මං තමසට කිව්වනේ මේකේ තමසගේ නම ලියාගන්නකම් මං එක්ක කතා කරන්න එපා කියලා. හරි හරි කෑ ගහන්න එපා. මම අම්මට බොරුවක් කියලා ගේ ලියාගත්තා. ඔයා ඔය ඇත්තමද කියන්නේ? මම බොරු කියනවා නම් ඔයාම බලන්නකෝ. කෝ දෙන්නකෝ බලන්න. අපි හිතපු විදිහට මේ වැඩේ කරගත්තනේ. දැන් ඉතින් අපිට තියෙන්නේ අර ගෑනියෝ මේක ඉදිරින් පන්නන්න. මොනා වුණත් ඒ මගේ අම්මනේ. මං කොහොමද මේක ඉදිරින් එයාව යවන්නේ? තමස දෙකෙන් එකක් තෝරගන්නවා. එක්ක මාවද නැත්නම් අම්මවද කියලා. හරි හරි අපි දෙන්න කතා වුණ විදියට අම්මව මේක ඉදිරින් යවමු. මං ඔයාට ආදරේනේ.